ලොකු ලොකු ධනවත්තු ගෙනාපු සුපිරිම වාහනයක් තමයි මේ BMW i7 එක කියන්නේ. ඔන්න දැන් කෙලින්ම තියට මූඩ් එකට නම. ඇයි නේද මේ BMW i7 එක කෝටි ගාණක් දීලා සීට් කවර් ගහන්න. ඔයාලට තියෙන ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද්ද? ලංකාවට වාහන ගෙන්වීමත් එක්ක මම කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමත් එක්කම ලංකාවේ ඉන්න ධනවත්තු ප්‍රබල පෙළේ ව්‍යාපාරිකව ලංකාවේ ලොකු ලොකු ධනවත්තු ගෙනාපු සුපිරිම වාහනයක් තමයි මේ BMW i7 එක කියන්නේ. මේක දැන් 2023 ගෙනාපු හින්දා කස්ටමර් වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් වියදම් කරලා අරන් ආවා. ඒ කියන්නේ වෙල්වෙට් ඉන්ටීරියර් එකක්. ඒ කියන්නේ ලෙදේකට වඩා වෙල්වෙට් එකේ කම්ෆර්ට් එක පොඩ්ඩක් වැඩි. ඉතින් මං කියනවා වඩා ඔයාලම ඇවිල්ලා බලන්නකෝ මේ කරලා තියෙන කන්වර්ෂන් එක මොන වගේද කියලා. මේ කන්වර්ෂන් එක ගැන කතා කරද්දී දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සීට් කවර් සෙට් එක. මේකේ සීට් කවර් සෙට් එක ආවේ ෆැබ්‍රික්. ඉතින් අපි ජෙනුවින් ලෙදර් පාවිච්චි කරලා දැන් මේකේ 2 tone කලර් ඩිසයින් එකට ඔරිජිනල් එකේ ආපු විදිහටම 2 tone කලර් ඩිසයින් එකට මේකේ සීට් කවර් සෙට් එක ඉස්සරහට කරලා තියෙනවා පිටිපස්සෙත් කරලා තියෙනවා. ඒකත් එක්ක මේකට ගැලපෙන විදිහට සෙන්ටර් කන්සෝල් ආම්රෙස්ට් එකත් අපි මුලින් ඉඳන්ම රීෆැබ්‍රිකේට් කරලා තියෙනවා. ඒකත් එක්කම දැන් සීට් කවර්ස් වලින් නවතින්නේ නැහැ. මේකේ 3D කාපට් එක ගැන කතා කරද්දී මේක අර හැමතැනම දාන අපි KDH වලටත් දාන අනිත් වාහන වලට දාන 3D කාපට් එක නෙමෙයි. මේකට ස්පෙෂල් VIP genuine leather වලින් ස්ටිච් කරපු 3D කාපට් එකක් තමයි අපේ මේ Defender එකේ දාපු જાතියෙම එකක් තමයි මේකට දාලා තියෙන්නේ. ඉතින් මේකේ සීට් කවර් සෙට් එක ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලා කිව්වා රටින් ඩොලර් ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් එළියට දීලා තමයි මේකේ ලක්ෂරි පැකේජ් එක. ඒ කියන්නේ වෙල්වෙට් පැකේජ් එක ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙල්වෙට් පැකේජ් එක නම් දැන් ලංකාවේ අදාළ වෙන්නේ නැහැ. මොකද සෑහෙන කුණු දුවිලි ගෑවෙන. ඉතින් මේකේ කස්ටමර් ඉල්ලුවා ලෙදර් පැකේජ් එකට අප්ග්‍රේඩ් කරලා දෙන්න කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ BMW කම්පැනි ඔරිජිනල් එන විදිහට මේකේ 2 tone එකට අපි ලෙදර් පැකේජ් එක කරලා තියෙනවා. ඒකත් එක්කම දැන් මේකේ පර්ෆරේෂන් එක කරලා තියෙනවා. ස්ටිච් ඩිසයින් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය BMW කම්පැනිට අරන් ගියොත් මේ යාලට හිතා ගන්න බෑ ජෙසි නම්බර් චෙක් කරේ නැත්නම් මේ වාහනේට දුන්නේ ලෙදර් පැකේජ් එකක්ද නැත්නම් වෙල්වෙට් පැකේජ් එකක්ද කියලා. ඉතින් ඒ වගේ ලස්සනටම මේකේ මොඩිෆිකේෂන් එක ලස්සන කෙසේ වෙතත් ෆිනිෂින් එකට මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සෙන්ටර් කන්සෝල් එකෙත් පර්ෆරේෂන් එක ඇවිල්ලා තිනවා. මොකද මේ පර්ෆරේෂන් එකක් සෙන්ටර් කන්සෝල් එකෙත් එන්නේ දන්න කට්ටිය දන්නවා. මොකද BMW i7 පදින කට්ටිය දන්නවා. නැත්නම් ගිහිලා තියෙන කට්ටිය දන්නවා මේකේ සීට් වෙන්ටිලේෂන් එක දැම්මොත් සීට් හීටින් එක දැම්මොත් මේ මැද ආම්රෙස්ට් එකෙත් ඒ වගේ ෆීලිං එකක් එනවා. ඉතින් මේකේ වෙන්ටිලේෂන් එක දාලා තියෙන්නේ. ඉතින් වෙන්ටිලේෂන් එක දැම්මට පස්සේ ආම්රෙස්ට් එක කොහොම තියන් යද්දි මෙතනින්වත් කූල් එයා එකක් එනවා. ඉතින් ඒකෙන් මාරම කම්ෆර්ට් රයිඩ් එකක් මේ කියන පැසෙන්ජර්ස්ට ලබා ගන්න පුළුවන්. කතා කරනවට වඩා මේ සීට් එකේ තියෙන ෆන්ක්ෂන්ස් ටික මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න ටක් ගාලා ළඟට. ඉතින් මේකේ තියෙන මේ ඩිස්ප්ලේ එකේ තමයි සීට් කන්ට්‍රෝල්ස් එක තියෙන. ඊට අමතරව පොඩි ෆීචර්ස් ටික දොරෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේ සීට් ෆන්ක්ෂන්ස් වලට ගියාම මේක ඩ්‍රයිවර් සීට් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහා සීට් වල තියෙන ෆන්ක්ෂන්ස් ටික ඕවා තමයි අපි ඊට පස්සේ කියලා කතා කරමු. මේකේ තියෙන ෆන්ක්ෂන්ස් මොනවද කියලා. ඇයි නේද මේ BMW i7 එක කෝටි ගාණක් දීලා සීට් කවර් ගහන්න. ඔය ප්‍රශ්නේ මටත් තිබ්බා. ඉතින් මේ ප්‍රශ්නේ මට ආපු වෙලාවේ ප්‍රොඩක්ෂන් එකට ගිහිල්ලා මම මෙන්න මේ වීඩියෝ එක කරා. ඔයාලට තියෙන ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකක්ද දන්නවද ඔයාලට තියෙන ප්‍රශ්නේ? ඇයි මේ කස්ටමර් කෝටි ගාණක් දීලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් කරන් ඒකට සීට් කවර් ගහන්න කියලා නේ. ඉතින් ඒ ප්‍රශ්නේ මටත් තිබ්බා. ඉතින් මාත් කස්ටමර්ගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා ඉන්න පෙන්නන්න. මේ තියෙන්නේ කස්ටමර්ගේ ඔරිජිනල් තියෙන සීට් එක. මේක උඩ තියෙන ලෙදර් යට තියෙන්නේ ෆැබ්‍රික්. මේ කස්ටමර් කිව්වා එයා වැඩිපුර ඩොලර්ස් ප්‍රමාණයක් වියදම් කරලා තමයි මේ ඔප්ෂන් එක ගත්තේ. ඒ කියන්නේ මේ ෆැබ්‍රික් ඔප්ෂන් එක ගන්න වෙනම එයා ගාණක් වියදම් කරලා තමයි මේ ගත්තේ. හැබැයි ලංකාවේ තියෙන කුණු දුවිලිත් එක මේ වගේ සීට් එකක් පාවිච්චි කරන්න බෑ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ අරකේ වෙනස මේකේ මේ කෑල්ල ඉතින් අපි ගහලා තියෙන්නේ. ඉතින් අද ඔක්තෝබර් 16 රෑ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වෙනස තියෙන හින්දා තමයි කස්ටමර් අපි ගාවට ඇවිල්ලා සීට් කවර් සෙට් එකක් රික්වෙස්ට් කරේ. ඉතින් දැක්කනේ ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි කස්ටමර් අපි ගාවට ඇවිල්ලා මෙන්න මේ විදිහට සීට් කවර් සෙට් එකක් ජෙනුවින් ලෙදර් පාවිච්චි කරලා කරගත්තා. ඉතින් මේකේ සීට් කවර් සෙට් එක ගැන කතා කරනවා නම් ලොකුට කතා කරන්න දෙයක් නැහැ. ඉස්සරහා සීට් ගැන අපි කතා කරානේ. ඉතින් ඉස්සරහා සීට් වගේ මේකේ පර්ෆරේෂන් එක කරලා තියෙනවා. මොකද සීට් වෙන්ටිලේෂන් එක වැඩ ගන්න සීට් හීටින් කූලින් එයා බෑග්ස් ඔක්කොම වැඩ කරනවා මේ සීට් කවර් සෙට් එකට. මොකද ජෙනුවින් ලෙදර් කරලා තියෙන ජෙනුවින් ස්ටිච් එක කරලා තියෙනවා. මොකද SRS එයා බෑග් සපෝට් කරන ස්ටිච් එකක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ගැරන්ටි එකක් ඇතුව අපි කියනවා. මොකද මට ඒක චෙක් කරලා පෙන්වන්න තරම් වාතාවරණයක් නැහැ තාම ලංකාවේ. ඉතින් මේකේ අපි කරපු ජොබ් එක නම් ඔච්චරයි. ඉතින් මේකේ ජොබ් එකට එහා ගියා i7 එකක් ඇතුළට නැගලා නැති කෙනෙක්ට i7 එකට ආස කරන කෙනෙක්ට කරන ලස්සන ෆන්ක්ෂන් එකක් තියෙනවා. සිනමා මෝඩ් එකෙන් ඇතුළට පෙන්නන්න. ඉතින් ඇතුළට ආපු එකේ මම මේකේ සීට් වල තියෙන ෆන්ක්ෂන්ස් ටිකත් මෙතනින් තමයි ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. මේ ඉස්සරහා සීට් එක වගේම හැබැයි මේකේ ෆුට් රෙස්ට් එක තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ෆුට් රෙස්ට් එක කොහොමද දිගහැරෙන්නේ. මේ ෆන්ක්ෂන්ස් ටික ඒකත් එක්ක මසාජ් ඒ ටික තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරන්න මේ ආවේ. මේකේ මම ඔයාලට කිව්වනේ මේකේ ලස්සන දෙයක් පෙන්වන්න කියලා. මේකේ දැන් මෙතන ඩිස්ප්ලේ කියලා තියෙනවා. ඩිස්ප්ලේ එක ගිහුවට පස්සේ මේකේ ෆෝල්ඩ් ඩවුන් කියලා තියෙනවා. ඔන්න දැන් කෙලින්ම තියට මූඩ් එකට නම් මේ දෙපැත්තේ ග්ලාසස් ටික ඉස්සෙනවා. මේක පාස් වෙනවා. මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔන්න ඉන්ට්‍රෝ එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාහනයක් ලංකාවේ තියෙනවා කියන්නේ ඉතින් මාරම කම්ෆර්ටබල් රයිඩ් එකක්. ඉතින් මේක දැන් ටච් ස්ක්‍රීන් තමයි තියෙන්නේ. අපිට කැමති එකක් Netflix ඕන දෙයක් දාගෙන බලන්න පුළුවන් විදිහට තමයි මේක මොඩිෆිකේෂන්ස් ටික කරලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්
ඉන්ටිරියර් මෝඩ් එක ඔෆ් කරාට පස්සේ දෙපැත්තේ බ්ලයින්ඩ්ස් ටික ඔක්කොම පාත් වෙලා ටීවී එක උඩට යනවා. ඉතින් ඔය වගේ වැඩ ටිකක් තමයි මේ BMW i7 එක කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ වැඩක් කරගන්න ලංකාවේ එකම තැනයි තියෙන්නේ. පල්ලේ තියෙන නම්බර් වලට කතා කරන්න. ඉතින් සිංගුසන් ඔෆ් එක අපි ලෑස්තිලා ඉන්නවා. ඔයාලගේ ඕනම જાතියේ වාහනයක ඉන්ටිරියර් මොඩිෆිකේෂන් කරලා දෙන්නේ. අපි ගිහලා එන්න ඔක්කොටම සුබ දවසක්. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව